හරි සුබ දවසක් කියන හැමෝට මේ තියෙන මේ මම ඔය රෙසින් වලින් හැදුවා YouTube එකෙන් බලාගෙන බුදු පිළිමයි ගණදේ පිළිමයි චෛත්‍යයක. ඉතින් ඔය තියෙන මමත් ඔය මුල්ම වතාවට ජීවිතේ පෙතම වතාවට තමයි ඔය විදිහට හැදුවේ සහ ඉගෙන ගත්තේ. මොකද මේක මේ ගොඩක් වෙලාවට මේ මුදල් හොයන්න පුළුවන් ආදායම් මාර්ග. ඉතින් ඒක නිසා මම මේ දැන් ඔය ගොඩක් අය මට කෝල් කරන අය කිව්වා මේ අයියා ආදායම් මාර්ග නැහැ රට ඉන්න ඕන හැමදාම මේ එතකොට අපි නම් දෙයක් කරගෙන එහෙම කියලා. දැන් ඉතින් මේ වගේ එකක් හදාගත්තොත් බලන්න ඔයාලට ජීවිතේම ඒ කියන්නේ තමන්ට දැන් දෑතේ හුරුව තියෙනම් කවදා හරි දැන් මේ මගේ පළවෙනි නිසා අඩුපාඩු ඇති මේ තියෙන්නේ මේ බුදු පිළිමේ මගේ අතින්ම නිර්මාණය වෙච්ච අච්චුව ගත්තා. ඒ අච්චුවට මම ඔයාලට ඊයේ දැම්මා සිලිකන් දාලා හදන හැටි. ඉතින් ඒකත් එක්ක මේ ඔය වගේ පිළිම 4ක් හැදුවා. ඉතින් මේ ඔයාලා උත්සාහ කරලා බලන්න. ඒකනේ මේක දැන් මේ වගේ පිළිමයක් ලංකාවේ විකුණන්න පුළුවන්. මම මේක හරිද? අවශ්‍යතාවය බලන්න මේ වගේ අවශ්‍ය ඕනෑ තරම් දැන් මේ වගේ ඔන්ලයින් උනත් වාහනයකට තියන්න මේ වගේ දේවල් විකුණලා දෙන්න පුළුවන්. ඉතින් බලමු ඉස්සරහට මම මේ වගේ නිර්මාණ ගොඩ හදනවා. මේ සාමාන්‍යයෙන් ගොඩක් අය නම් පොඩි වගේම පටන් ගන්න. මම ඉතින් ඒ කියන්නේ පොඩි පෙන්ඩන් බේස්ලට් ඔය මාල ඔය වගේ ඔය මාල වල දාන ඔය ඒව මෙව හදලා මම එමනේ මට හිතුණා බුදු පිළිම හදන්න. ඉතින් ඒක නිසා මම රෙසින් ගෙනල්ලා යාළුවෙක්ට කියලා මේ බුදු පිළිම ටික ගෙන්න ගත්ත ලංකාවෙන්. ඒ ගෙන්නගෙන මේ පළවෙනි නිර්මාණය. ඉතින් මම දන්නවා දැන් මට මේක 100% ඊළඟ පාර හරියටම නිවැරදිව අඩුපාඩුවක් නැතුව කරා. මොකද අච්චුවත් මං හදාගත්තේ ඔයාලා ඒක දැක්කා. ඉතින් මේක මට දාන්න හිතුනේ මේ වගේ. ඉතින් අපිට හදාගන්න පුළුවන්. මේක වීඩියෝ එක දිග වැඩි වෙයි බලන්න. ස්වයං රැකියාවක් කරලා තමන්ගේම නිර්මාණයක් කරලා ගොඩ යන්න කැමති ඕන කෙනෙකුට මේක අවස්ථාවක් නේ. ඉතින් මේක ගොඩ යන්න හොඳ ආදායම් මාර්ගයක්. ඉතින් මාත් මේක YouTube එකකින් බලලා එහෙම තමයි අර හොඳ මිස් කෙනෙක් ඉන්නවා මම එයාගේ නම ඕන අයට දෙන්නම්. මිස්ගේ මුල ඉඳලම තියෙනවා ඉගෙන ගන්න හැටි. ඉතින් ඒකත් එක්ක තමයි මම මේක කරේ. ඉතින් දෙවෙනි බුදු පිළිමේ මම බුදු පිළිම දෙකයි ඊට පස්සේ ගණදේ පිළිම හදුවා. තව මේකේ වැඩ තියෙනවා. තව මේකට ආපහු ෆුල් ෆිනිෂින් කරලා රෙසින් දාලා ගන්න ඕන. නමුත් දැන් මම දන්නවා මට අච්චුවක් තනියෙන් හදා ගන්න පුළුවන්. ඒක මම තනියෙන් නිර්මාණය කරගන්න හැටි දන්නවා. තියෙන්නේ මම යාළුවගෙන් ගෙන්න ගත්ත එක තමයි කහ පාටට හුරු සහ සුදු පාටට තියෙන්නේ බුදු පිළිමේ තියෙන චෛත්‍ය. හරිද? ඒ කියන්නේ මං ජීවිතේ ප්‍රථම වතාවට හැදුවේ. ඒ කියන්නේ මීට කලින් මේ වගේ දෙයක් අදහස් කළවත් නැහැ. ඉතින් ඔය තියෙන මට පුළුවන් හැටියට මං වැඩ ඔයාලා දන්න මං කොරියාවේ ජොබ් එකක් කරන ගමන් මේ දේවල් කරගන්න. ඉතින් ඒත් එක්ක මම කියන්නේ බැරි නැහැ. කාන්තාවන්ට ස්වයං රැකියාවක් වශයෙන් හොඳටම පුළුවන් මේකේ ගොඩ හදන්න පුළුවන් නිර්මාණ තියෙනවා. මම මේ හදුවේ බුදු පිළිම මං ආස නිසා. ඉතින් ඒකයි මම ඔයාලට මෙතනින් කියන්න ගත්තේ. මම ඉස්සරහට වෙන්න නම් මේ ඉතුරු වැඩ ටික හරියටම නිම කරලා මේක තව වැඩ ටිකක් තියෙනවා. මේ ගණදේ පිළිම එහෙමනම් අපහු මේ ඔය තියෙන ගණදේ පිළිම මේකට මේ තින්ත ගාලා මේක ඔය S2 එතකොට හොඬේ තියෙන ටිකෙන් පොඩ්ඩක් හයිලයිට් කරලා අපහු රෙසින් දැම්මම මේක මාර ලස්සනයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ උනන්දු වෙන්න උත්සාහ කරන්න බැරි දෙයක් නැහැ. මොකද මම මේක කරන්නම හේතුව මේ ජීවිතේ ගොඩ යන්න ක්‍රම නැහැ. මේ ඉගෙන ගන්න දෙන ඔය මැද පෙරදිග ගොඩ කාන්තාවෝ ඉන්න නිකන් කාලේ ඕනෑ තරම් තියෙන YouTube එකේ ෆෝන් එකේ යාලට රැට පැය ගණන් අමතර කාලේ නිකන් බොරුවට වැය කරන බලන්න ලංකාවට ගියාට පස්සේ ඔයාලට තමන්ගේම මේ වගේ නිර්මාණයක් කරොත් කොච්චර වටිනවද කියලා. මේක ලංකාවේ විකුණන්න පුළුවන්. මේ පහයක් හදාගෙන ඔන්ලයින් බිස්නස් එකක් විදිහට විකුණනොත් ගන්න අය නැද්ද? බුදු පිළිමයක් මේක ඇත්තටම මේ මාර සතුටේ හිතෝදින් හදන දෙයක්. මේක ඕනම කෙනෙක් ගන්න ගමන මේක ගන්න කෙනාටත් යහපතක් වෙනවා. මොකද හේතුව මේක ඇවිල්ලා කවුරුහරි ගොඩ යන්න උත්සාහයෙන් හදන කෙනා. ඉතින් එතකොට ලොකු පිනක් වෙනවා. අර නිකන් ව්‍යාපාරික වශයෙන් කරන්නේ මේක ජීවත් වෙන ආදායම් මාර්ගයක් වශයෙන් කරනවා කිව්වොත් ඕනම කෙනෙක් ඉතින් තමන්ගේ වාහනේට යනවා තියෙන්නේ. මං හිතනවා ඔයාලටත් ලොකු දෙයක් ගන්න පුළුවන්. ඉතින් හැමෝම